මලේ ප්‍රදේශයේ මහා ගම්වතුරක් දක්වා ඉහළට ගිහිලා තියෙන කියන නිසා ඉදිරි පැය 6 ඇතුළතදී ගම්පහ නගරය ඒ අවට ප්‍රදේශවල ජනතාව විශේෂයෙන්ම අතනගල් ඔය ඌරුවල් ඔය නිම්නවල පහත්දින ප්‍රදේශවලට ගම්වතුර තත්ත්වයක් ඇති විය හැකි බව තමයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනුතුරු අඟවන්නේ. ඒ නිසා ගම්පහ දිස්ත්‍රික් ඒකම්තුමා අපි විකින් විට සම්පන්න කරගත්ත ඔහු සඳහන් කළා මේ ජනතාවට වහාම අදාළ ස්ථානවලින් ඉවත් වන ලෙසට ආයාචනා කරනවා කියලා. ඒ වගේම කළුගඟ තත්ත්වය පිළිබඳව අපි ඔබට සඳහන් කළා. රත්නපුර ප්‍රදේශයෙන් තියෙන මහ ගම්වතුර මට්ටමේ කල්මඩුල්ල, මිරිකල, රත්නපුර, ගෝවිත, අයගම, ඇලපාත, ඒ වගේම කෝට්ටේ දිස්ත්‍රික්කයේ කලුතර, නීගිරිය, කොරණ, ගොඩන්ගොඩ, මිහිඳුනිය, බුලත්සිංහල, පාරින්දනුවර, මඩුගාවල, අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට යනුව අනුතුරු ඇඳවීම් නිවේදන නිකුත් කරලා තිබෙනවා. ඒ වගේම ගල්ඔය මේ ජනතාවටත් පසු අනුතුරු ඇඳවීමක් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියනවා ඔය දෙපස ජනතාව ආරක්ෂිත ස්ථාන කරා අනිවාර්යයෙන්ම යොමු විය යුතු බව. ඒ වගේම දැන් බාන්දරමින් තිබෙන ජලාශ අතරට ගැඹුරු ඔය රාජාංගනය සබ්බෝව විහෙරකල සිරනායක සමුද්‍ර ඇතුළු ජලාශ 60ක් අයිති. එතකොට කලාදව වික්ටෝරියා රංගනිකල ඇතුළු මහවැලි පද්ධතියෙන් පෝෂණය වන ජලාශ 18කුත් බාන්දරමින් තිබෙන්නේ. මේ බව මහවැලි අධිකාරිය සඳහන් කරනවා. ඔය ඔබ දකින්නේ කලාවගේ තත්වය දැදුරු ඔය රාජාංගනය කලාවද මේ මේවයින් පිටාගමන චලය දැදුරු ඔය මේ ඔය කලාව ඔස්සේ කලාගෙන යන පුත්තලම දිස්ත්‍රික්කයට එතනම් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවක් ඉතාමත්ම අවදානම් සහගත තත්වයකට මුහුණ පානට කලින් ඔබ අවදියෙන් සිටිය යුතු අවස්ථාවක් මේ නිසා ගම්වතුර තත්වය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත මහතාගෙන් අපේ මේක පෙර පෙළදෙනසින්වලදී ඒ මාතා ඒ බව තහවුරු කළා. මේ අතරමාරදී මේ ගම්වතුර හේතුවෙන් කොටු වෙලා සිට පුද්ගලයන් මුදා ගැනීම සඳහා නාවික හමුදාවේ ලැබහත් වීමෙන් මෙහෙයුම් ආරම්භ කර ඇති අවස්ථාවක් මේ. කෙසේ වෙතත් අයහපත් කාලතුන්ගෙන් වැඩිම බලපෑම් ලැබුණේ බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලට. මේ වෙනකොට බදුල්ල දිස්ත්‍රික් ලේකම්තුමා අවධාරණය කරන විදිහට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක